අද මම ඔයාලට අරගෙන ආවේ රසම රස ලේසියෙන් හදාගන්න පුළුවන් ශ්‍රී ලංකාවේ ඉන්න මුස්ලිම් අයගේ විශේෂ අවස්ථාවල හදන රෙසිපි එකක් තමයි. අද මම මේ සම්බල් එක හදන්න බීෆ් තමයි අරගෙන තියෙන්නේ. ඔයාලට චිකන් උනත් මේක වෙනුවෙන් අරගන්න පුළුවන්. තමාගෙම කියලා චූටි බිස්නස් එකක් පටන් ගන්න ඉන්න කෙනෙකුටත් මේක හොඳම රෙසිපි එකක්. අද මම මේ හදන සම්බල් එක මාසයක් වුණත් කල් තියාගන්න පුළුවන්. ඉතින් එන්න බලමු අපි කොහොමද මේක හදාගන්නේ කියලා. මස් එක අපි කපලා හොදලා පිරිසිදු කරලා අරගමු. මම මේක හොඳට කහලුණු දාලා හොදලා අරගෙන තියෙන්නේ. හොදලා අරගත්ත මස් එක දැන් මම තඹ ගන්නයි යන්නේ. මස් එක තඹ ගන්න පුළුවන් භාජනයකට අපි මේක එකතු කරගමු. ඊට පස්සේ මම මේකට ලුණු, කහ, චූටි කුරුඳු කෑල්ලකුයි කරපිංචා ටිකකුයි එකතු කරගන්නවා. ඊට පස්සේ මස් එක තැම්බෙන ගානට වතුරත් එකතු කරලා මේක අපි දැන් තඹ ගමු. ඉතින් මේ රෙසිපි එකට අවශ්‍ය දේවල් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දීලා තියෙන්නේ. අද මම කපලා අරගත්ත මස් එක චුට්ටක් ඝනකම්. ඉතින් ඒ හින්දා මම මේ වීඩියෝ එකේ පෙන්වන විදියට චුට්ටක් තලලා අරගන්නවා. ඔයාලා මස් එක කපද්දිම පුළුවන් නම් හීනියෙන් කපලා තඹලා අරගන්න. මිරිස් කුඩු, ලුණු කුඩු, දෙහියුෂ දාලා මම දැන් මේක මැරිනේට් කරලා තියාගන්නවා. විනාඩි 10ක් වගේ මැරිනේට් කරලා තිබ්බොත් ගොඩක් හොඳයි. කොට කුළුබඩු හොඳටම මේ මස් එකට උරා ගන්නවා. එහෙම නැති වුණොත් ඔයාලට ඒ වෙලාවෙම මැරිනේට් කරලා ඒ වෙලාවෙම බෙදලා අරගන්න පුළුවන්. ලිපේ ගින්දර මධ්‍යම ගින්දරෙන් තියලා අපි මේ මස් ටික බැදගමු. ගින්දර වැඩියෙන් දාන්නත් එපා, ගොඩක් අඩුවෙන් දාන්නත් එපා. මධ්‍යම ගින්දරේ තියලා මේක බැදගමු. එතකොට තමයි මේ මස් එක හොඳටම බැදෙන්නේ. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් නම් මගේ channel එක subscribe කරගන්න. ළඟ තියෙන bell එකත් click කරගන්න. එතකොට මම අලුත් videos upload කරපුවාම ඔයාලට notification එකකින් එනවා. ලුණු ටික රන්වන් පැහැ වෙනකන් බැදගන්න ගොඩාක් කළු කරගන්න එපා. එතකොට සම්බල් එක ගොඩක් තිත්තයි. ඊළඟට මම තලාගත්ත සුදු ලුණු ටිකත් එකතු කරගන්නවා. සුදු ලුණු එක හොඳටම තලන්න එපා. ටිකක් ලාවට තල්ලා අරගන්න. එතකොට තමයි අපේ සම්බල් එකට හොඳ ෆ්ලේවර් එකක් එන්නේ. ඊට පස්සේ මම හොදලා තියාගත්ත කරපිංචා ටිකත් මේකටම දාලා බැදලා අරගන්නවා. හොඳ ක්‍රිස්පියට බැදගත්ත මස් ටික දැන් අපි ග්‍රයින්ඩරේ දාලා චූටියට අඹරලා අරගමු. මම වීඩියෝ එකේ පෙන්වන විදිහට චූටි චූටි කැලි වලට කඩලා ග්‍රයින්ඩරේ දාලා මේක අඹරලා අරගමු. සම්බල් එක හදාගන්න ටිකක් ලොකු භාජනයක් අරගමු. මම වීඩියෝ එකේ පෙන්වන විදිහට භාජනයක් අරගෙන ලිපේ තියලා චූට්ටක් තෙල් එකතු කරගමු. ඊට පස්සේ අපි මේකට ග්‍රයින්ඩ් කරලා තියාගත්ත මස් ටික එකතු කරගමු. මම මේ බැදගත්ත මස් ටික ආයෙත් ටිකක් රෝස්ට් කරගන්නවා. අපි ඒ තෙලටම කෑලි මිරිස් ටික එකතු කරගන්නවා. කෑලි මිරිස් ටික ලාවට තෙලේ බැදුනහම ගොඩක් රසයි. ඊළඟට අපි මේ මිශ්‍රණයට බැදගත්ත ලූණු, සුදු ලූණු, කරපිංචා ටික එකතු කරගමු. ඊළඟට අපි මේකට දෙහියුෂ ටිකකුත් එකතු කරගමු. ඔන්න අපේ රසම රස බීෆ් සම්බල් එක දැන් ලෑස්ති. ඉතින් ඔයාලත් මේක ගෙදර හදලා රස බලන්න. ගෙදර විශේෂ අවස්ථාවකදී මේ වගේ රෙසිපියක් හදන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාලා comment එකක් දාගෙන යන්න. ඒ වගේම රසම රස recipes දැනගන්න මගේ මේ channel එකත් එක්කත් රැඳිලා ඉන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.